මැණික්. රත්නපුරේ ඉන්න බොහෝ අය, ඒ වගේම ශ්‍රී ලාංකිකයන් විතර අපි හැමෝටම ඉතාම වටිනා khනිජ වර්ගයක් තමයි මැණික් කියලා කියන්නේ. අපේ අනන්‍යතාවයේ ලෝකෙට අරගෙන යන්න තියෙන තවත් එක සම්පතක් මැණික්. ඇත්තටම මේ මැණික් මෙච්චර වටින්නේ ඇයි? ඔය මැණික් වල වටිනාකම තීරණය කරන්න බලපාන සාධක කිහිපයක් තියෙනවා. අපි මේ සාධක දැනගෙන ඉන්න ඕනේ. අංක 1 මේ මැණික් වල තියෙන දුර්ලභභාවය. සාමාන්‍ය khනිජ සම්පත් වගේ නෙමෙයි, පාෂාණ වගේ නෙමෙයි. මැණික් කියලා කියන්නේ බොහෝ වෙලාවට දුර්ලභ khනිජ සම්පතක්. ඒක මැණික් වල වටිනාකම තීරණය වෙන්න බලපානවා. දෙවෙනි කාරණේ තමයි මැණික් වල තියෙන දැඩියාව. ඒ කියන්නේ hardness එක. සාමාන්‍ය khනිජ සම්පත් සාමාන්‍ය ගල් වලට වඩා වැඩි hardness එකක් තියෙන වර්ගයක් khනිජයක් තමයි මැණික් කියලා කියන්නේ. මැණික් වල වටිනාකම තීරණය වෙන්න ඒ එකින් එක hardness එක වෙනස් වෙන එක බලපානවා. දෙවෙනි කාරණේ එහෙනම් දැඩියාව hardness එක. තුන්වෙනි කාරණේ තමයි අලංකාරය. සාමාන්‍ය පාෂාණ වර්ගයක් එක්ක සැසඳීමේදී ඔබ දන්නවා මැණික් වල අලංකාරය වැඩි. ඒ අලංකාරය හේතුවක් වෙනවා මැණික් වල වටිනාකම තීරණය වෙන්න. අලංකාරය අංක 3. ඊළඟට පළුදු හෝ දෝෂ පැවතීම. මැණික් කොච්චර වටින මැණික් වර්ගයක් වුණත් ඒකේ කොච්චර අලංකාරයක් තිබුණත් සහ ඒකේ hardness එක කොහොමද තිබුණත් ඒකේ පළුදු ප්‍රමාණය, දෝෂ ප්‍රමාණය බොහෝ වෙලාවට ඒකේ වටිනාකම තීරණය කරනවා. පළුදු දෝෂ වැඩි මැණික් ගලක වටිනාකම අඩු වෙනවා. ඒවා අඩු වෙන ප්‍රමාණයට ඒකේ වටිනාකම වැඩි වෙනවා. මෙන්න මේ සාධක මත තමයි මැණික් වල වටිනාකම තීරණය වෙන්නේ. ශ්‍රී ලංකාවේ සුවිශේෂී khනිජ වර්ගයක් මැණික්.